ජාතිකයින් අතීතයේ අපේ හෙළදීපේ හැඳින්වුවේ තප්‍රබේන් යනුවෙන්. විවිධ ජාතිකයන් විවිධ නම් වලින් මේ හෙළදීපේ හැඳින්වුවා. තම්බපන්නි, සිලෝන්, සිලාන්, ජම්බුදීප, සිමන්ඩා, සෙන්කියා, සයිලන්තු, සලීස්, සෙරන්දීප්, සින්දු, හෙලෙන්දු, සස්තිව් යන නම් මේන් කීපයක්. මේ හෙළයට ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියලත් කියනු ලැබුවා. තප්‍රබේනේ එසේ නැතිනම් අපේ හෙළදීපේ අපේ ඉපැරණි කතා කියලා දෙන්නේ සුකුන්නා කුමරියයි. අදත් ඇගේ මිතුරු තිෂ කුමාරයා පැමිණියා මේ රසවත් කතාවලට සවන් දෙන්න. කුමාරයයි කුමාරී අද යන්නේ අපූර්ව ස්ථානයක් නරඹන්න. මේ ස්ථානයේ පිහිටා තිබෙන්නේ මේ හෙළයේ දකුණු මුහුදු තීරයේ. මේ අතීතයේ කරන්දක නදිය ලෙස හැඳින්වූ අද කිරිඳිඔය ලෙස හඳුන්වන ඔය මහා සාගරයේ සිප ගන්නා ස්ථානයේ අසල පෙදෙසක්. මේ ස්ථානයේ තිබෙනවා අපූර්ව සෙල්ලිපියක්. මේ සෙල්ලිපියේ හිමිකරු ඈපා මිහිඳු කුමාරයයි. මේ සෙල්ලිපියේ විස්තර දැනගන්නට පෙර මේ මිහිඳු කුමාරයා කවුරුන්ද කියලා අපි එහෙනම් හඳුනා ගනිමු. මිහිඳු කුමරුගේ පියා කස්සප නම් රජුයි. ඔහුගේ මව සංගා කුමරියයි. මේ රජපෞල 9 වන සියවසේ පමණ ජීවත් වූ බව සඳහන් වෙනවා. කස්සප රජවන්නට පෙර ඔහුගේ සොහොයුරු උදේ රජ කළා. උදේ රජුට මහින්ද නමින් තවත් සොහොයුරෙක් හිටියා. මේ සොහොයුරාට කිතු අබ්බෝ නමින් පුතෙක් හිටියා. උදේ රජු කෙරෙහි අමනාපයෙන් කිතු අබ්බෝ රුහුණට වැද රුහුණ වනසන්නට පටන් ගත්තා. උදේ රජු මේ ගැන කෝපයටපත් වුණා. උදේ රජුගේ යුව රජු වන මිහිඳු කුමරුගේ පියා කැඳවනු ලැබ තරුණ වියේ පසුවන සූර වීර ධීර මිහිඳු කුමරු රුහුණ රැක ගන්නට රුහුණට යැවීමට තීරණය කළා. රජතුමා විශාල හමුදාවක් සංවිධානය කර මිහිඳු කුමරුට හමුදා භාර දී කුමරුගේ රැකවරණය විදුරබ සේනාපතිට පවරා රුහුණට පිටත් කළා. කිතුවබ්බෝ ගිරිමඩුල්ලේ උස් වූ කන්දක සැඟවුණා. මිහිඳුගේ සේනාව ප්‍රතිවාදීන් විනාශය කරමින් වනයේ දෙවනත් කරමින් ඔහු සෙව්වා. මිහිඳු කුමරුගේ බටයෝ වනයේ පීරා කිතුවබ්බෝ ගෙනවිත් මිහිඳු කුමරුට බාර දුන්නා. කොහොමද රුහුණ අනුභව කළාද කියමින් ඔහුගෙන් ලොක්කුවට ඇසුවා. කිතුවබ්බෝ උදේ රජු වෙත යවනු ලැබුවා. උදේ රජුගෙන් පසු කාලීන දැහැමි මගඵල ලැබූ සසුනට අමිල සේවාවක් කළ මිහිඳු කුමරුගේ පියා රජ වුණා. එකල මිහිඳු කුමරු රුහුණ බාර ආදිපාදිවරයා ලෙස කටයුතු කළා. කුමරුගේ මේ සෙල්ලිපිය ලියා තිබුණේ කලයි. සෙල්ලිපිය තිස්ස මහා රාමයට සතපුම් 6ක් පමණ දුරින් මාගම්පත්වේ කිරින්ද ගමින් සොයාගනු ලැබුවා. තමා ශාක්‍ය වංශයට තිලකයක් ඇයි ලියූ කුමරු පියා අබේසල මෙවන්. ඒ කියන්නේ රජුගේ තනතුරු නාමය. මව සංගා බිසව ලෙසත් සඳහන් කළා. මව සහ පියා දෙදෙනාම ශාක්‍ය වංශිකයන් බවත් මව සූර්ය වංශයේ පඩුවඹා පරපුරෙන් පැවතෙන බව ලියා එම වංශයේ දඹදිව පොළොතලේ අග මෙහෙසියගේ දීප්තිමත් මිනිකිරුලට සමකෙරුණා. මුහුදුරල මනහර රැලි මාලාවකින් යුත් කඩා හැලෙන නිල් සලුවක් ලෙස සඳහන් කර තිබුණා. අහස් ගඟ අග මෙහෙසියගේ කාන්තිය විහිදුවන ගෙලෙහි පැලඳි මුතු මාලයක් සේ ලියවි තිබුණා. අවරගිර සහ උදාගිර සමකලේ අග මෙහෙසියගේ දෙකන පැලඳි කුණ්ඩලාභරණ වලටයි. කුමරුගේ බල පරාක්‍රමයෙන් දුන්න සහ මාලා ප්‍රදේශ එකවර එකසේසත් කර පෙර රාජ්‍ය පාලන කාලවලදී විනාශ කරන ලද ශාසනික පුදබිම් ප්‍රතිසංස්කරණය කළ බවත් ශාසනයට සතර සංග්‍රහ වස්තුන් සුලභ කිරීමට
එම කාර්යයන් ගම්මානවල පවරා දුන් බවත් සඳහන් කළා. ක්‍රිස්තුපූර්ව යුගයේ රජ කළ ශ්‍රේෂ්ඨ රජිත වන කාවන්තිස්යන් ගැන මේ සෙල්ලිපියේ ලියවී ඇති කතා වස්තුව නම් හරිම අපූර්වයි. පෙර තුන් බුදුන් වහන්සේලාගේ ධාතු තැන්පත් කළ ස්ථානයේම කාවන්තිස්ස රජු ගෞතම බුදුන්ගේ යටි වම් දළදාව ස්තූපයක තැන්පත් කර තමා නමින් තිස රම් රද්විහෙර එනම් තිස්ස මහා විහාරය කරූ බව සඳහන් වෙනවා. විනාශ වී ගිය මෙම විහාරයන් ප්‍රතිසංස්කරණය කර විහාරයට අවශ්‍ය පහසුකම් සැපයීමට ගම් ගණනාවකට පවරා දී තිබුණා. කකුසඳ කොණාගම කාශ්‍යප බුදුන් වහන්සේලාගේ සිරුරු ආදාහණයෙන් පසු ගෞතම බුදුන්ගේ මෙන් ධාතු විසුරුනේ නැහැ. ඒක ගණෝ පිහිට. එසේනම් මේ බුදුන් වහන්සේලාගේ ධාතු මේ හෙළයට ලැබුණේ කෙලෙසද? උන්වහන්සේලා මේ හෙළයේ වැඩ සිටි නිසා නොවේද? කාවන්තිස්ස රජු කර වූ මේ දළදා ස්තූපය කුමක්ද? යටාලතිස්ස ස්තූපය හඳුන්වන්නේ දළදා ස්තූපයක් ලෙසයි. සත්‍ය වශයෙන්ම මේ කාවන්තිස්ස රජු කර වූ දළදා ස්තූපයයි. මේ ස්තූපය අසල පැරණි ඡත්‍රය, රාජ රූප, බුද්ධ රූප, දෙවන්ත ආසනගරයක්, තවත් නටබුන් දක්නට ලැබෙනවා. කාවන්තිස්ස රජු මෙහි සංඝයා සඳහා කුටි 360ක් නිම වූ බව සඳහන් වෙනවා. ස්තූපය අසල පිහිටි මෙම දෙවන්ත ගල් කණු එම කුටි පිහිටි ගොඩනැගිල්ලේ නටබුන් විය හැක. හත්වන සේවසේ බුද්ධ දේශයට පැමිණි චීන ජාතික හියුන්සියන් තෙරුන් සිංහලයේ බුදුන්ගේ දළදාවත් තැන්පත් කළ ස්තූපෙහි රූපස්තම්භයේ විශාල රතු මැණිකක් උබවා ඇති බව සඳහන් කළා. රාත්‍රියට තරුවක් පායා ඇතිසේ ඉන් පිටවන ආලෝකය ඈතට දිස්වෙන බවත් කියා තිබුණා. යටාලතිස්ස විහාරයේ කැණීම් කළ අවස්ථාවේදී විතරයක හැඩයගත් විශාල රතු මැණිකක් රූපයක් හමුව තිබෙනවා. එම වටිනා මැණික දෙකට වී ඇති බවත් ඒ තමුන්ගේ භාරයේ පවතින බවත් හෙන්රිපාකර් මහතා තිස්ස මහා විහාර පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් කළේ. යනුව යටාලතිස්ස ස්තූපය කාවන්තිස්ස රජුගේ දළදා ස්තූපය බවට තහවුරු වෙනවා. ඒ වගේම හියුන්සියන් තෙරුන් බුද්ධ දේශයේදී බුදුන්ගේ දන්ත ධාතුන් 4 නමක් වැඳ පුදාගත් බව සඳහන් කළා. තෙරුන් පැමිණි 7 වන සේවසේදී ඒ වන විටත් මේ හෙළේ කාවන්තිස්ස ස්තූපයේ යටි වම් දළදාව, අනුරාධපුරයේ වම් දළදාව, මේනම් උඩු වම් දළදාව විය යුතුය. ගිරිඅබා රජු සෝමාදේවි ස්තූපයේ තැන්පත් කළ දකුණු දළදාව වැඩ සිටියා. එබැවින් හියුන්සියන් වැඩි බුද්ධ දේශයේ මේ හෙළේ බවට තහවුරු වෙනවා. මේ හෙළේ සසුන බැබළ වූ සසුන දිවිහිමියෙන් සුරකි මහා නිරිඳුන් අපට හිටියා.